සාදරයෙන් පිළිගන්නවා ලටපට ප්‍රොඩක්ෂන් එකට. මම අද කියලා දෙන්න යන්නේ මගේ දූ දරුවන්ට එහෙම නැත්නම් අධ්‍යාපනයේ නිරත වන දරු දැරියන්ට දුවලා පුතාලට මේක හොඳින් අහන්න ඉගෙනකම් අහන්න. ඔයාලට අධ්‍යාපනය කටයුතු කරන විටදී ඒ කියන්නේ පාඩම් කරනකොට මතක හිටින්නේ නැත්නම් එහෙමත් නැත්නම් දෙයක් කියපුවාම මතක හිටින්නේ නැත්නම් ගෙදර වැඩක් කියපුවාම මතක හිටින්නේ නැත්නම් ඔයාලා මේ දේ කරන්න අද මේ වීඩියෝ එක විරණකම් බලන්න මගේ channel එක subscribe කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එනවා මම අද කියන්න යන දේ ඔයාලට ගොඩාක් වටින දෙයක් කියන්න යන්නේ. ඔයාලගේ ගෙදර ඔයාලා ඉස්ස තියාගන්න කොට්ටේ තියෙනවනේ ඔළුව තියාගෙන නිදාගන්න කොට්ටේ. ඒ කොට්ටේ ඇතුළට ඔයාලා දාන්න ඕනේ අමු කහ කෑල්ලක් අරගන්න ඕනේ. අමු කහ කෑල්ලක් අරගෙන ඒ අමු කහ කෑල්ල හොඳට සෝදලා ගන්න ඕනේ. කහ පාට රෙදි කෑල්ලක් ගන්න ඕනේ. ඌේ පුතේ කහ පාට රෙදි කෑල්ලක් අරගෙන මේක අම්මලා අහන්න ඕනි දෙයක්. අම්මලා දැනුවත් කරන්න ඕනි දෙයක්. අම්මලා තාත්තා දැනුවත් කරන්න ඕනි දෙයක්. මේක අහගන්න මේක සත්‍ය දෙයක්. මේක කෙමක් වුණාට මේක පුරාණ ඉඳන් එන දෙයක්. මේක දන්න කට්ටිය දන්නවා. දන්න කට්ටිය කියන්නේත් නැහැ. අපි එහෙම නැහැ. ලටපට ප්‍රොඩක්ෂන් කියන්නේ සියලුම දේවල් ගේනවා කියලා තියෙනවා. ඒ සියලුම දේවල් ගේනවා. ඔයාලා ඒ කහ පාට රෙදි කෑල්ලක් අරගෙන ඒ අමු කහ කෑල්ල හොඳින් ගැට ගන්න ඕනේ. හොඳින් ගැට ගහලා ඔයාගේ බුදු පහන තියෙනවනේ. බුදු පහන ළඟ දවසක් තියන්න. හැබැයි මේක එදා දිනේට මේ මස් මාංශ වලින් පොඩ්ඩක් වැළකෙන්න ඕනි. මේ විභාගයක් තියෙනවා නම් ඒ වගේ ඒවල මේක කහ පාට රෙදි කෑල්ල අරගෙන ඒකට අමු කහ කෑල්ල තියලා අපි පඳුරක් ගැට ගන්න වල දන්නවා. දෙමාපියෝ දන්නවා. පඳුරක් ගැට ගන්න විදියට ඒක ගැටයක් දානවා. ඒක පේන්නේ නැති. ඒ පේන්නේ නැති වෙන්න ගැටයක් දාලා ඔයාලා කරන්න ඕනි ඒක බුදු පහන ළඟ තියලා බුදු පහන පත්තු කරලා පහුවදා නිින්දට යන්න කලින් ඒක කොට්ටෙට දාගන්න. කොට්ටේ ඇතුළට මෙහෙම සිදුරු කරලා දාගන්න පුළුවන් ඔයාලට. ඒ දාගත්තට පස්සේ ඔයාලා ඒ කොට්ටේ හිස තියන්න ඕනේ. කියන්නේ